He is kind, he is being kind. මොකක්ද මේ දෙකේ වෙනස? He is kind කිව්වොත් එහෙම ඒක යාගේ permanent behavior එක. ඒ කියන්නේ එයා සාමාන්‍යයෙන් කරුණාවන්ත කෙනෙක්. එයා උපතින්ම කරුණාවන්තයි කියන අදහස එතනදී අපිට ගන්න පුළුවන්. ඒ වගේම he is being kind කිව්වොත් එහෙම ඒක යාගේ temporary behavior එකක්. ඒක යාගේ తాවකාලික හැසිරීමක්. උපතින්ම එයා කරුණාවන්ත කෙනෙක් නෙමෙයි. හැබැයි මේ මොහොතේ එයා කාරුණික වෙලා තියෙනවා, කරුණාවන්ත වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම ඔයා වර්ක් කරන වගේ බොස් හරිම අකාරුණික කෙනෙක්. හරිම නරක කෙනෙක් කියලා හිතන්න. අන්න ඒ කෙනා හදිස්සියෙම ඔයාලට කියනවා මම ඔයාලට ලන්ච් එක දෙනවා කියලා. අන්න ඒ වෙලාවට ඔයාලට කියන්න පුළුවන් wow boss is being kind. boss is being kind. ඒ කියන්නේ යා මේ මොහොතේ හරිම කාරුණික වෙලා තියෙනවා. ඒ වගේම කරුණාවන්තව ඉන්න කෙනෙක්, උපතින්ම සාමාන්‍යයෙන් කරුණාවන්ත කෙනෙක් හදිසියෙම තරහා ගිහිල්ලා කෝප වෙලා කට්ටියට බයින්න පටන් ගන්නවා. අන්න ඒ වගේ වෙලාවට අපිට කියන්න පුළුවන් you are being rude කියලා. you are being rude. ඒ කියන්නේ මේ මොහොතේ යා මේ මොහොතට rude වෙලා තියෙනවා. මේ මොහොතට අකාරුණික වෙලා රළු වෙලා තියෙනවා. එතකොට අපිට ඉගෙන ගන්න තියෙන්නේ he is kind කිව්වොත් එහෙම එයා සාමාන්‍යයෙන් උපතින්ම කරුණාවන්ත කෙනෙක්. එයාගේ permanent behavior එක ඒක. ඒ වගේම he is being kind කිව්වොත් එහෙම ඒක එයාගේ తాවකාලික හැසිරීම. මේ මොහොතේ එයා කාරුණික වෙලා තියෙනවා. ඒක එයාගේ temporary behavior එක. Keep on practice.